ඊට පස්සේ මණික කියන්නේ එළිය වෙන දෙයක්. උදක ප්‍රසාදනී මාණික්‍ය කියලා තියෙනවා. ඒ මණික බොර වතුරට දාම්පු ගම සම්පූර්ණයෙන්ම බොර හිඳිලා වතුර නිල් කැට ටික වෙනවා. මණික් මේ ලෝකේ තියෙන. මාණික්කේ ගුණ ඉක්මවලා ගිහිල්ලා මේ මණික මෙහෙම තියලා ඉල්ලන දේ මණිකෙන් එනවා. මේ මණිකෙන් විසි වෙනවා මෙහෙම. ඒ මාණික්කේට කියනවා චින්තාමණි සිතුමින. මේ ලෝකේ තියෙන මණික් වර්ග. ඊළඟට මේ ලෝකේ තියෙන මණික් වර්ග තමයි අහසින් යන ඇත්තු ඉන්නවා. හත්ති රත්නය. අශ්වය ඉන්නවා. අශ්ව රත්නය. ඒ ඔක්කොම හැබැයි දැන් අර අප්‍රාණික මණික්. මේ ඔක්කොම ප්‍රාණි සජීවි මණික්. ඒ මණික් වලිමුත් ඇත්තු අශ්වය අහසින් යනවා කියන්නේ. ඒ මාණිකේ තිරිසන්. ඒ මාණිකේ මත මනුස්ස රත්නය යන්නේ. මනුස්ස මාණික්කය. ඒ මනුස්ස මාණික්කේනොත් තියෙනවා ස්ත්‍රී මාණික්කය පුරුෂ මාණික්කය කියලායි. ස්ත්‍රී මාණික්කය මොකද්ද? සිහිනෙන්වත් ස්වාමියා ඉක්මවා නොයන සියලු රූපශ්‍රීයෙන් සමන්විත සක්විත රජුරවන්ට ස්ත්‍රී රත්නයන් පහළ වෙනවා. පංච කල්යාණයන්ගෙන් සුසැඳී. ඒ ස්ත්‍රිය. නමුත් ස්ත්‍රිය මේ ලෝකේ පිරිමියාගේ දාස ස්වභාවයෙන් සිටින්නේ. පුරුෂ රත්නෙම උතුම්. ඒව බලනකොට සක්විති රජුරෝ කියලා කියන්නේ සියලු මාණික්යන්ගෙන් ආඩ්‍යයි ආකාශයෙන් යන්නේ. කැරකෙන මාණික්කයක් තියෙනවා චක්‍රලක් මේ මාණික්කය කියලා කැරකෙන මණිකක්. ඒ මණිකට පැන්වලලා සිතන දේ සිද්ධ වෙනවා. ඒ සක්විති රජුරෝ ගිහි මාණික්කය කියලා තියෙනවා පැවිදි මාණික්කය කියලා තියෙනවා. සක්විති රජුරෝ ගිහියෙක්. කසාවතක් දරාගත්ත කෙනාට වඳින කෙනෙක්. ඒ නිසා කසාවත් දරාගත් උත්තමයෝ තමයි ශ්‍රේෂ්ඨ. ඒ උත්තමයන්ගෙමුත් ඉන්නවා ධර්මය අවබෝධ කරපු අය නැති අය. ධර්මය අවබෝධ කරපු අයමයි උතුම්. ධර්මය අවබෝධ කරපු අයගෙමුත් ඉන්නවා සීක අසීක. තව ඉදිරියට කරන්න තියෙනවා නැති අය. ඒ අය අතරිමුත් අසීක උත්තමයා උතුම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහි බිඳු ගණන් කරන්න පුළුවන් රත්තරන් ශ්‍රී දේහයකින් බිමට යොමු කරපු net ඇතුව වඩින අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ලක්ෂයක් රහතන් වහන්සේලා එකතු කළා. පසේ බුදු කෙනෙකුට සමාන වෙන්නේ මේ මහා පෘථුවියේ අඩියෙන් අඩියට පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හින්දෙව්වොත් මේ මුළු පෘථුවියම බුද්ධ රත්නයට සමාන වෙන්නේ නැහැ. මෙහි හෝ පරලෝ හෝ යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලෝ උතුම් මණිකක් තියෙනවා නම් ඒ නනෝ සමන් අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නැහැ. සමාන නෑමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා. අහසේ විදුලි කොටන්න ගත්තා. මේ මහ පොළොව සැලී යන්න ගත්තා. මේ වියලී ගිය ගස්වල පත්තර හැදෙන්න ගත්තා. මල් පිපෙන්න ගත්තා. එක වචනෙන් ඔය ගාතාව පැන්වලට පිරිත් කරලා ශ්‍රද්ධාවෙන් ඔය ගාතාව විතරක් අමනුෂ්‍යෙක් වැහිච්ච කෙනෙක් ඇඟට දැම්මොත් ලෝදිය වක්කිරුවා වගේ වෙනවා කියනවා අමනුෂ්‍යයාට. මනුෂ්‍යයාට හිතේ තිබ්බ ඒ ඇවිල්ලා තිබ්බ දුක හීනයක් දැක්කා වගේ කියනවා. එක ගාතාව. ඔතනින් එහා මන්තර තියෙනවද? බුදු කෙනෙකුට සමාන කරන්න දෙයක් නැහැ. වේලාම සූත්‍රයේ අටුවාවේ හම්බ වුණා මේ පෘථුවිය පැදුරක් වගේ දිගාරිනවා. දිගෑරලා ඒ පෘථුවියේ කෙළවර දක්වාම පින්වත්නි සෝතාපන්න අය පීලි 5ක් තියෙනවා. සකදාගාමී වෙච්ච අය පීලි 5ක් තියෙනවා පෘථුවියේ කෙළවරට. අනාගාමී අය වෙච්ච අය පීලි 3ක් තියෙනවා. රහතන් වහන්සේලා පේලි 2ක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පෙලක් තියෙනවා.
ඔන්න ඔය සියලුම ආර්ය උත්තමයන්ට දන් දෙනවට වැඩිය මගේ බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරන එක මහත්ඵලයි මහණෙනි. ඒ නිසා බුද්ධ පූජාවට ගරහන්න එපා. බුදුවරුන්ට අත් දෙක එකතු කරගෙන සාදුකාර දෙන එකට ගරහන්න එපා. අහිංසක මිනිස්සු මෙච්චර පොඩි මැටි පාත්‍රයකට කිරිබත් ටිකක් හදාගෙන පොයිට ඇවිල්ලා පූජා කරනකොට කටකොණින් hina වෙන්න එපා. මේ කොම් බුදුවරුන්ට කරපු උපහාර සමාන නැහැ බුදුවරු. බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියොත් වෙන දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. මේකගේ කට හරි නැති වෙන්න පුළුවන්. චර්යාව හරි නැති වෙන්න පුළුවන්. ඒවා තවම හදාගෙන නැති වෙන්න පුළුවන්. හද මණ්ඩලේ පිපුණ නෙළුමක් වගේ බුදු කෙනෙක් ගැන මතක් වෙනවා. ආන්නේ බුදුරජාණන් වහන්සේට පැහැදීම නැමැති අතින් මෙයාගේ මොන වැරද්ද තිබ්බත් මෙයා ගිහිල්ලා දිව්‍ය ලෝකේ තියෙනවා. බුදුන් සරණ යන එක කොයිතරම් හොඳද? ගොඩාක් විස්තර. රෑ එළි වෙනකල් කියන්න විස්තර බුදුන් සරණ යෑම. බුදුන් සරණ යෑම. භාග්‍යවතුන් වහන්සේ එතනින් එහාට දේශනා කළේ නැහැ. බුදුරයි බුදු ගුණ කිව්වේ නැහැ එතනින් එහාට. එච්චරයි. එක වචනයයි වදාළේ බුදු කෙනෙකුට සමාන රත්නයක් මාණික්කයක් තුන් ලෝකෙම නැහැ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. දැන් මේ දත් මිටි කාගෙන ඵලයකා කියන්න තියෙන ගාතාවක්ද මේ? හිනාවෙන් සතුටින් බුදු ගුණ හිතා මේ ඇඟ හිරිවැටෙන කල් කියන්න ඕන.